මොකද ඉතින් කාලෙකට පස්සේ ආයේ හම්බ වෙනවා අපි වීඩියෝ එකකින් අපි දෙන්නත් එක්ක අද යනවා මාකෙලිය එල්ල බලන්න. මාකෙලිය එල්ල ගොඩක් ප්‍රසිද්ධ දියැලක් කොළඹ දිස්ත්‍රික්කේ තියෙන්නේ. ඉතින් අවුරුද්දෙන් පස්සේ අපිට කොහෙවත් යන්නත් බැරි වුණා. මේ අපි දෙන්නත් එක්ක යනවා දියැලල බලන්න. යමු එනවා. ගල්ලෝ හන්දියට ඇවිල්ලා ඉන්නේ. අපි මෙතනින් දැන් කොහමත් හැරෙන්න ඕන බුලත්සිංහල ටවුන් එක පැත්තට. ඒ කියන්නේ වමට. මේ බුලත්සිංහලට ගිහිල්ලා තමයි අපිට යන්න තියෙන්නේ මාකෙලියල්ල බලන්න. මොකද කෙලින් කන්දර තමයි යන්න තියෙන්නේ. කෙලින් කන්දේ තමයි මාකෙලියල්ල තියෙන්නේ. කොහමත් මෙතන ඉඳන් කිලෝමීටර් තව 4ක් විතර වගේ තියෙනවා මේ බුලත්සිංහල ටවුන් එකට. අපි දැන් බුලත්සිංහල ටවුන් එකට ඇවිල්ලා ඉන්නේ. මේ පේනවනේ එතන බෝඩ් එක. ඒකේ මෝල්කාවට කිලෝමීටර්ස් 9ක් තියෙනවා කියලා තියෙනවා. අපි ඇත්තටම මේ පැත්තට තමයි යන්න ඕන. මෝල්කාව පාස් කරන් තමයි කෙලින් කන්දට යන්න ඕන. මේ ඒ කියන්නේ මාකෙලියල්ල බලන්න. ටවුන් එකේ ඉඳන් කොහොමද කිලෝමීටර් මම හිතන විදිහට තව ඇති 15ක් වගේ. මම හිතුවට පොඩි පාරක් තියෙන්නේ. ඒ කියන්නේ ගමක් ඇතුළට යන පාරක් වගේ තමයි තියෙන්නේ. බස් එකක් එමාවතින් පාරේ අයින්ටම අයින් කරගන්න වෙනවා අනිවාර්යයෙන්. හැබැයි ඉතින් හරි සුන්දර පරිසරයක්. ඒ කියන්නේ තේ වතුත් තියෙනවා, රබර් පතුත් තියෙනවා. මේ වටේම කොළ පාටයි. දැන් මම හිතන්නේ ළඟයි මේ මෝල්කාවට අපි මෝල්කාවේ වමට හැරෙන්න ඕන ඔය කෙලින් කන්ද පැත්තට යන්න. අපි දැන් මේ මෝල්කාව හන්දියෙන් වමට දාලා මාකෙල්ල පාර දිගේ යන ගමන් ඉන්න මේ පාර නම් මේ ළඟදී හදලා තියෙනවා වගේ. ඒ කියන්නේ මන්තිරු දෙකට තියෙනවා මේ පාර. මේ මෝල්කාව හන්දියෙන් ඉඳන් මාකෙල්ලට කිලෝමීටර් 6.5ක් තිබ්බා බෝඩ් එකේ දාලා තියෙන බෝඩ් එක දාලා තියෙන ඇත්තටම. ඒක නිසා හොයාගන්න අමාරු වෙන්නේ නැහැ එන කට්ටියට. පාස් කරා වැරදිලා මේ තාපොට ඉස්සරහට ගියා. දැන් ආයෙ ආරවගෙන යනවා. මේ ඔයාලා මේ මොල්කාව පැත්තේ දැන් ඉතින් ලොකු බෝඩ් එකක් වම් පැත්තේ ගහලා තියෙනවා මේ මාකෙලියල්ල කියලා කඩයක් එක්කම. එතනින් තමයි ඇත්තට පල්ලයට බහින්න තියෙන්නේ. මේ මැප් එකේ පෙන්නන තැන මට වෙන තැනක් පෙන්නේ. මම ඒකයි චුට්ටක් ඉස්සරහට ආවේ මේ තලපු එප්පයින පාර මැද්දේ. ගියාද? ගියා. හරි හරි. මේ දැන් තව ළඟයි මේ ඉස්සරහ තමයි තියෙන්නේ මේ. අපි එතෙන්ට දාමුකෝ. ටැග්ගේම දාලා තියෙනවා මාකෙලියල්ල එක ලොකු බෝඩ් එකක් තියෙනවා. ඇත්තට අපි දැක්කේ නෑ ඒක. මේ අපි හිතුවේ අර පාරේ ටූරිසම් බෝඩ් එකෙන් ගහ බෝඩ් එකක් තව ඉස්සරහට තියෙනවා වගේ එහෙම සීන් එකක් හිතුනේ. කොහොම හරි මේ එතනින් කාර් එක පාක් කරලා අපි පල්ලයට යන ගමන් ඉන්නේ. කාර් පාකින් එකට පොඩි ගාණක් අය කරනවා යාලා. දැම්ම ගත්තේ නෑ මම හිතන්නේ යද්දි ගනි. අපි පහළට ගිහින් බලමු. මෙහෙම තමයි අපිට ඇල්ලේ view එක තියෙන්නේ. එතනින් පල්ලයට වයින්න පුළුවන්. පොඩ්ඩක් බැහැලා බලමු ඒක නිසා. පල්ලයට මේ වගේ view එකක් තමයි ඉතින් තියෙන්නේ දියැල්ලේ. මේ මෙතෙන්ට බහින්න කරන්න එපා. මොකද ගොඩක් දියසීරාව එහෙම තියෙනවා. මේ ලිස්සලා යන්න පුළුවන්. මම දැක්ක උඩත් බෝඩ් එකක් දාලා තියෙනවා මේ නාන්න එහෙම එපා කියලා. ඔය මේ පේන ටිකේ මෙන්න මේ හරිය ලොකු ගැඹුරු වලක් එහෙම තියෙනවා. අපි යන්නේ නම් උඩට. මොකද්ද? ඔතනින් තනියම යන්න බෑ. උඩට යන ෂේප් එකේ. අවතන යටි යන්නකෝ.
අන්න එහෙම. මම ෂේප් එක නැගලා. ඉතින් අපි උඩට ආවා. මේ නගින්න දෙන පඩි නම් ටිකක් ලොකු වැඩි. පඩි නගින්න ටිකක් අමාරු වෙනවා මේ. මොකද සාමාන්‍යයෙන් තියෙන පඩි වගේ නෙවෙයි ඒවා ටිකක් ලොකුයි. රොටි කන්න තමයි ලෑස්ති වෙන්නේ දැන්. දැන් රොටියක් කාලා අපිත් දැන් යනවා පායියංගල. පායියංගල බලන්න යන්න ඕන දැන්. කමු වෙනවා. සචිනී අපිට කන්න බරකුම් ගත්තා. මම හදලා නෑ. කොහොම හදයිද කියලා දන්නේ අංකල්ගෙන් අහගත්ත හදන විදිය මේ කොහොම හදයිද කියලා මම දන්නේ බලමු. නෑ ෆස්ට් ටයිම් මම. ඔයාලා හදන්න පුළුවන්ද? හා? මම අපේ අම්මා channel එක තියෙනවන්නේ බය වෙන්නේ. ආයේ ඒකෙන් බලලා තමයි හදන්නේ. කාලමකට ප්‍රශ්නයක් වුණා මම දාන්න. අපි දැන් යන් මේ පායංගල් එන බලන්න. මම නම් කලින් ගිහින් දෙනවා සජින ගිහිල්ලා නැහැ කියලා කිව්වා. බලමු පඩි ටික නැග ගන්න පුළුවන් නේද කියලා මෙයාට. මේ මෙතන ටික නැගලත් මේ කප්පල් දෙක ලොක් වෙනවා කියලා කිව්වා. අපි යමු එන. ඉතින් අපි මේ දැන් කන්දක් නගින එක මං ඉන්නේ පායංගල් එන බලන්න. මම හිතන්නේ උඩට පඩි 500ක් 400ක් විතර තියෙනවා නගින්න අපිට. මට මතක නෑ මං ආවට කොච්චර දුර යන්න තියෙනවද කියලා. උඩට ගිහිල්ලම් බලමු. මේ දැන් ඔයාලට පේන්නේ පාහියංගල පන්සල. මේ පන්සල ළඟින් මෙහෙම උඩට පාර තියෙනවා. මෙතනින් මෙන්න මේ පඩිපෙළ දිගේ තමයි අපිට යන්න තියෙන්නේ. පඩි 500කට ගණන් තියෙනවා වගේ. උඩට යමු අපි එහෙනම්. බබා පඩි නගින්න තියෙන. ටික ඇවිලත් මාසි. යන් එන්. ඔව් සචිනී ආච්චි පඩි පෙළ නැගගෙන යනවා. බොරුවට දැන් මේ මහන්සි නැහැ වගේ පෙන්වන්නේ. නෑ. මහන්සි නැහැ කියලා බොරුවට පෙන්වන්නේ. යන්කෝ යන. මේ පාහියංගල ගල්ලෙන ලොකු අතීත කතාවක් තියෙන තැනක්. ඒක මට කියන්න මතක නැහැ. මතක තියාගන්නත් බැහැ. මෙතනින් එහාට මේ වීඩියෝ එනු ගන්න එපා කියලා බෝඩ් එකක් දාලා තියෙනවා. ඒක නිසා මම වීඩියෝ කරන්නේ. ඔයාලත් ඇවිල්ලා බලන්න මෙතන. අනිවාර්යෙන් බෝඩ් වල තියෙන දේවල් කියවන්න. ඒවයි ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මම දැන් ගල්ලෙනත් බලලා පොඩ්ඩක් පහළට ආවා. උඩ වීඩියෝ කරන්න බෑ. ඒක නිසා වීඩියෝ එකක් ගත්තේ නෑ. මේ ඇත්තටම අවුරුදු 37000ක විතර අතීත කතාවක් තියෙන තැනක්. ඔයාලා අනිවාර්යෙන් එන්න ඉතින් මේක බලන්න. මම අර කිව්වා වගේ බෝඩ් අනිවාර්යෙන් කියවන්න ඕන. ඒ වගේ තමයි විස්තර ඔක්කොම තියෙන්නේ. ඔබ දැන් පාලට යන්න හදන්නේ. පාලට ගිහින් දැන් කෙලිමිතින් ගෙදර තමයි යන්න ඉතින්. සචිනී ආච්චිට ගොඩක් අමාරුයි මට පේන්නේ කන්ද නැගලා. අපි පාලට යන්නේ. අපේ ඉතින් තීත මුතු මිත්තෝ හිටපු තැනක් මේ. අපිත් දන්නෙත් නෑ අවුරුදු ගානකට කලින් කියන්නේ හිතුවම් මේ කී පාරක් මැරිලි පිටලා දීලා කවුද දන්නේ. 37 දාන්නේ 38ක් හරි 37ක් හරි මට මතක නෑ. ඒ ආසන්න ගානක් අවුරුදු සෑහෙන අතීතයක් තියෙනවා. ඉතින් කියන්න තියෙන්නේ ඇවිල්ලා බලන්න. බැලුවට වැඩක් නෑ. ෆොටෝස් අරගෙන විතරක් එන්න එපා. බෝඩ් වල දෙන හැමදේම කියවන්න. ඒකෙන් තමයි ඔළුවට අයිඩියා එකක් යන්නේ මේ වගේ තැන්වල මොනවද තියෙන වටිනාකම කියලා. එහෙනම් අපි පහළට යමු. ඉතින් මාගලියල්ලත්
ඔන්න වඩේ කඩයක්. එතෙන්ට ගිහිල්ලා බලමු. වඩයක් කන්න පුළුවන්කමක් තිබ්බොත් කොච්චි දාලා කනවා. හදලා දිහා දන්නේ මං ඉතින් බලන් ආ බෝඩ් එක දාලා ඉතින් එනකම් බලමු. එහෙනම් ඉතින් ආයේ